හෙලෝ යාළුවනේ. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා සිලෝන් K9 ඇකඩමි එකේ තවත් අලුත් වීඩියෝ එකකට. අද අපි යන්නේ ගොඩක් විශේෂ වැඩකට. ඒ තමයි අලුතෙන් පුහුණුව පටන් ගන්න ඉන්න අපේ අලුත් බහුව යාළුවෝ තුන්දෙනෙක් බලන්න. අපි දැන් මේ කලාවේ ඉඳන් එප්පාවලට යන ගමන් ඉන්නේ. පරිසරයේ ලස්සන බලන ගමන් මම ඔයාලට කියලා දෙන්නම් ට්‍රේනින් එකක් පටන් ගන්න කලින් පළවෙනි දවසේ අපි විසිට් එකක් කරන එකේ වැදගත්කම මොන වගේද කියලා. ඉතින් යාළුවනේ ට්‍රේනින් එකක් අලුතින් පටන් ගන්න කලින් අපි මේ වගේ විසිට් එකක් එන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි බව්වාගේ ස්වභාවය තේරුම් ගැනීම. පළවෙනියටම අපි බලන්නේ ඔයාගේ බව්වා ඇත්තටම මොන වගේද කියලා. එයා හරිම සැරද, එහෙමත් නැත්නම් බයද, අලුත් දේවල් ඉක්මනින් හැඩ ගැහෙනවද වගේ දේවල් සලකලා අපි මේ වෙලාවේ තමයි හරියටම තේරුම් ගන්න ඔයාගේ බව්වාගේ ස්වභාවය. දෙවැනි කාරණය තමයි මෙයා ජීවත් වෙන පරිසරය පිළිබඳ තේරුම් ගැනීම. මෙයාලා හැදෙන පරිසරයත් ඉතාමත් වැදගත්. එයා ඉන්නේ ගෙදර ඇතුළේද එහෙමත් නැත්නම් එළියේ කූඩුවකද, එයාගේ වටපිටාවේ ඉන්න වෙනත් සතුන්, ළමයි, අවට ගැවසෙන වෙනත් මිනිසුන්, ඒ වගේම මෙයාගේ පරිසරය නිසා පුහුණුවට යම් බලපෑමක් තියෙනවද, පුහුණුවකට සුදුසු කියන කාරණා තමයි අපි මේ වෙලාවේදී බලන්නේ. තුන්වෙනි කාරණය තමයි පුහුණු සැලැස්ම. ඉහත සියලුම දේවල් බැලුවට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඔයාගේ බව්වටම විතරක් සුවිශේෂිත වුණු සාර්ථක පුහුණු සැලැස්මක් හදාගන්න. හැම බව්වෙකුටම එකම ට්‍රේනින් මෙතඩ් එකක් ගැලපෙන්නේ නැහැ. ඉතින් එක එක බව්වන්ට අනන්‍ය වූ සුවිශේෂී සැලසුමක් අපි හදනවා. හතරවෙනි කාරණය තමයි බව්වගේ හිමිකරුවන් දැනුවත් කිරීම. ඉතින් මේකත් ඉතාමත් වැදගත් කාරණයක්. අපි මුලින්ම ඔවුන්ට කියන්න ඕනේ පුහුණුවකට කලින් ගෙදරින් කරන්න ඕනි මූලික දේවල් මොනවද කියලා. උදාහරණයක් විදිහට කෑම දෙන විදිහ, කූඩුවෙන් එළියට ගන්න ඕනි විදිහ වගේ මූලික දැනුවත් කිරීම් ටිකක් තියෙනවා. අපි ඒවා දැනුවත් කිරීමත් මේ පළවෙනි විසිට් එකේදී කරනවා. ඔන්න ළමයි අපි ගමනාන්තයට ආවා. මේ තමයි අපේ අලුත්ම කානෙක්‍රෝසෝ ශිෂ්‍යයෝ දෙන්න. බලන්නකො එයාලගේ ලස්සන. මෙයාලගේ ඉයර් ක්‍රොපින් කරලා තියෙන නිසායි මේ කොළ එකක් දාලා තියෙන්නේ. ඔයාලා දන්නවද? මෙයාලා මෙහෙම හුරතල් විදියට හිටියට කානෙක්‍රෝසෝ කියන්නේ ඉතාමත් ශක්තිමත් ගාඩ් ඩොග් වර්ගයේ ඇග්‍රසිව් ඩොග් බ්‍රීඩ් එකක්. නමුත් මේ පපීලා දෙන්න නම් හරිම ක්‍රියාශීලී වගේම හොඳට සමාජගත වෙලා තියෙනවා කියලා පේනවා. ඊළඟට අපි යන්නේ මේ ගෙදර ඉන්න චන්ඩියා බලන්න. මේ ඉන්නේ අවුරුදු 3ක රොට්වයිලර් බව්වෙක්. මෙයාගේ ට්‍රේනින් එකත් අපි හෙට පටන් ගන්නවා. මේ වගේ ලොකු බව්වන් පුහුණු කරද්දී මුල ඉඳන්ම ලීඩර්ෂිප් එක තහවුරු කරගන්න එක හරිම වැදගත්. අපි මේ වෙලාවේ බලන්නේ මේ බව්වා කොයිතරම් දුරට අවට පරිසරයට සහ ආගන්තුකයින්ට ප්‍රතිචාර දක්වනවද කියන එක. ඉතින් අද අපි අපේ අලුත් බව්වෝ 3 දෙනාම දැක්කා. කානික්‍රෝසෝ පැටව් දෙන්නයි, රොට්වයිලර් බව්වයි. මෙයාලව පුහුණු කරන්න පටන් ගන්නකම් දැන් අපිට ඉවසිල්ලක් නැහැ. එයාලා හැමෝම හරිම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. බලන්නකෝ අපිට එහෙදි හමු වුණ මේ යාළුවෝ ටික හරිම ලස්සනයි නේද? එහෙනම් යාළුවනේ අපි අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. මේ බව්බබාලගේ ට්‍රේනින් වීඩියෝ එකකුත් එක්ක නැවත හමු වෙමු. මතක ඇතිව අපේ channel එක subscribe කරලා page එකත් follow කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.